ආයිබෝවන් මම ඔයාලට අද මගේ බුලත් පාත්තිය පෙන්වන්න කියලා හිතුවා. බලන්නකෝ. ඒ බුලත් තැලේ හොඳ සරුවට බුලත් කොළ හැදිලා තියෙනවා. මේ බලන්නකෝ. මේ වාගේ බුලත් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. බලන්න මේ. ගොඩක් විශාල පත්‍ර තමයි තියෙන්නේ. බුලත් තැලක් අපි දැන් මේ බුලත් තැලේ කොළ කඩන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. බුලත් තැලක් හොද්දට නඩත්තු කරන්නත් ඕන. නැත්තම් බුලත් තැල කොළ කොඩ වෙනවා වගේ වෙනවා. මේ සත්තු කාලා මේ කනා මැදිරියෝ තමයි මේ නම් කන්නේ. ඒවා කඩලා දාන්න ඕනේ. දැන් මං අද බුලත් කොළ කැඩුවට පස්සේ ඒවත් අයින් කරනවා. ඊට පස්සේ මේ වාගේ පොඩි මේ වාගේ වැල් වලින් අපිට වැඩක් නැහැ. ඒවත් කපලා අයින් කරන්න ඕනේ. මේ වැල් මේ කොච්චර තිබුණත් ඒ බුලත් කොළ ලොකු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ වැලටත් ඒක හරි හානියක් කියලා තමයි මම නම් හිතන්නේ. මෙන්න මේ විදිහ බුලත් දඬු අයින් කරලා දාන්න ඕනේ. මොකද ඒ වගේ ලෙඩ රෝග වැඩි. ඉතින් බලන්නකෝ මේ මගේ මෙතන පාත්තිය බුලත් තැල් දෙකක් හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ගොඩක් ලොකු කොළ තමයි ඒ වගේ තියෙන්නේ. ඉතින් එහෙනම් බලමු අපි බුලත් ටික කඩනවා. මෙන්න මෙහෙම මේ වගේ නටුවත් පොඩ්ඩක් තියෙන්නේ. බුලත් හොඳ ලොකු බුලත් වලින් තමයි අපි කඩා ගන්න ඕනේ. ඊළඟට එන දැල්ලට හානියක් නොකර පරිස්සමට කඩා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම බුලත් කොළ වැල් දෙකේම ඒවා කඩා ගත්තා. අපි යමුකෝ ඊට පස්සේ බුලත් කොළ අහුරන විදිහ මම කියලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි බුලත් කොළ ටික කඩාගෙන ඇවිල්ලා මේසයක් උඩට දාලා අපි බුලත් ටික තෝරගන්න ඕනේ. පේනවද? මෙන්න මේ විදිහට බුලත් කොළ 20ක්